මේ Minecraft How to Train Your Dragon මේ මකරුන්ගේ Dragon Hunters ලාගෙන් බේරගෙන යාළු කරගෙන ඒගොල්ලන්ගේ පිටේ යන්නත් අපිට පුළුවන්. මූවි එකේ වගේම මකරු 10 ගාණක් මේ ගේම් එකෙත් ඉන්නවා. හොඳ මකරු වගේම දරුණු මකරුත් මේ ගේම් එකේ ඉන්නවා. අපි නම් ප්ලේ කරමු Minecraft How to Train Your Dragon. අපි මේ ගහන්නේ Minecraft How to Train Your Dragon. මේක ඩ්‍රැගන්ස් ලා ගොඩක් ඉන්නවා. අපිට ඒගොල්ලන්ව ටේම් කරගෙන ඒගොල්ලන්ගේ පිටේ යන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ මොඩ් පැක් එක ගහලා මොනව වෙයිද කියලා. මේ හේබල් ටික කපා ගමන් අපිට කෑම ඕනි ඒකයි. මෙතන ස්ටෝන් ටිකක් තියෙනවා මයින් කරගමු. මට එන්න ඕනි මෙයා ඉවරයක් කරමු. අපි මෙයාව එහෙනම් ඉවරයක් කරගමු. උගාන දුකද? අපි බලමු මකරෙක් ඉන්නවද කියලා මේ ළඟපාත. අපිට ලෙදර් ඕනි සැඩල් හදන්න. ඒ හින්දා අපිට මේකේ හැම මීට් වර්ගයක්ම ඕනි වෙනවා. මොකද මේකේ මකරගෙන් මකරට ටේම් කරන්න දෙන්න ඕනි මීට් වර්ගය වෙනස්. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා මකරෙක් ඉන්නවද කියලා. මකරෙක් හොයාගන්න පුළුවන් වුණොත් නම් හොඳයි. අපි මසුත් එකතු කර යමු. මොකද මකරෙක් හම්බුනොත් ටේම් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න මේ හරකගේ ඉෆෙක්ට් එකක් යනවා. ඒ මෙතන තියෙන මේ ඩ්‍රැගන් නිප් කාලා. මේ කෝල් ටික මයින් කරගම අපිට කෝල් ඕනි. මකරෙක් නම් තාම හිටියේ නෑ අපිට පේන්න. මේකේ ඉන්න දරුණු මකරුන්ව ටේම් කරන්න අපිට සමහර වෙලාවට පෝෂන්ස් යූස් කරන්න වෙනවා. ඒ කිව්වේ සමහරුන්ට නයිට් විෂන්, සමහරුන්ට ෆයර් රෙසිස්ටන්ස්, සමහරුන්ට ඉන්විසිබිලිටි. අපිට ඉතින් පෝෂන් හදන්න වෙනවා. සමහර විට අපිට නැව් වලින් හම්බෙන්නත් පුළුවන්. මේකේ නැව් තියෙනවා මකරුන්ගේ දඩයක්කාරයන්ගේ නැව්. විලේජ් එකට ආවා.
It doesn't mean sweet dreams. වදයක් වෙන්න එපා හැට යන්න. පාන් කෑල්ලක්කම පියර කන්ද පැත්තට යම් මකරක් ඉන්නවා බලන්න. ඉන්නවා. මේ ඉන්නේ ග්‍රොන්කල් කෙනෙක්. පේනද මෙයාගේ ඇඟේ උගලට ගල් වගේ තියෙනවා. අපිට මෙයාගෙන් ග්‍රොන්කල් අයන් ගන්නත් පුළුවන්. මෙයාට අපි කන්න දෙන්න ඕනි මොනවද? ස්ටෝන් කන්න දුන්නාට පස්සේ මෙයාට රෝ ග්‍රොන්කල් අයන් ඩ්‍රොප් කරනවා. ඊට අපි ඒක ස්මෙල් කරාට පස්සේ අපිට ග්‍රොන්කල් අයන් ගන්න පුළුවන්. මේක ඇනිමේෂන් එහෙම මාර ලස්සනට ඔයාලට පේනවා ඇති. අපි මෙයාව ටේම් කරගන්න අපිට ඕනි රෝ බීෆ්. පින රෝ බීෆ් ගේම් බලන්න. මෙතන ඉන්න බීෆ් අඩෝ අපි ගාව බීෆ්ස් 30ක් තියෙනවා. අපිට බීෆ්ස් 34ක් වගේ යනවා ටේම් කරගන්න ආරයව. අපේ යාග ළඟට ටූල්ස් මොනවා හරි මේන් හෑන්ඩ් එකේ තියාගෙන ගියොත් එහෙම එයා අපිට මේ ගින්දර පිඹලා අපි වැඩක් කරලා දානවා. ඒ හින්දා මේ ටූල්ස් ටික අපි උඩට දාගන්න ඕනේ. අපේ අතේ තියෙන්න ඕනි ස්ටික් එකකුයි අපේ දෙන්න ඕනි මස් ටිකයි. එච්චරයි. අපි එන යාව ටීම් කරමු. එයා ගිහිල්ලත් දන්නේ නැහැ කොට හරි. තාම ඉන්නවා. අපි යාව ටීම් කරමු. මෙන්න වට කැම ගෙනා කන්න ඉක්මනට මෙන්න කෑවා 6ක් කෑවා. තාම 123යි. එකක් කෑවා 131යි. ඔයාලට මේ ස්ටික් එකෙන් රයිට් ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්නනවා මම කොච්චර ටේම් වෙලාද කියලා. මේ බීෆ් එකෙන් රයිට් ක්ලික් කරන ගමන් ස්ටික් එකෙන් රයිට් ක්ලික් කරන්න ඕනි. ඉක්මනට කන්න එකක් කෑවා. තව එකක් කෑවා. තව දෙකක් කෑවා. රෝ බීෆ් 24 189 93යි
97යි තව එකයි හරි දැන් මෙයාව 100% ටේම් වුණාට පස්සේ අපිට මෙයාව හෝස් කෙනෙක්ව ටේම් කරගන්නවා වගේ මෙයාගේ පිටට නැගලා තමයි මෙයාව ටේම් කරගන්න ඕනේ අපි බලමු ටේම් වෙන්න ඉක්මනට ටේම් වෙන්න උඩ නම් යන්න එපා මාව වැටි පල්ලෙහාට වැටෙන්න එපා පල්ලෙහාට වටන්න එපා යන්න එපා වටන්න එපා අයියෝ ටේම් වෙන්න අයියෝ ඇයි මෙයා ටේම් වෙන්නේ නැත්තේ ඉක්මනට අයියෝ පල්ලෙහාට නවටෙන්න එපා අයියෝ ටේම් වුණා best friends forever unique friendship hardly fails advancement 3ක් unlock වුණා දැන් අපේ village එක මොන පැත්තද කියලා බලන්න ඕනි ඊට පස්සේ යන්න ඕනි ඕහෝ පොඩ්ඩක් ඉන්න ඔරි අයියෝ මට අමතක වුණානේ අපි මෙයාගේ පිටේ සැඩල් නැතුව ගියොත් එහෙනම් මෙයා අපිව ඩ්‍රොප් කරනවා අයියෝ බඩු ටික උඩ මොනවද අපෙන් ඔක්කොම බඩු තියනවද කියලා බලන්න ඕනේ කොළම කලින් ටික හරි අඩෝකෝ අපේ ටූල්ස් ටික මෙතන තිබ්බා සෝඩ් එක තිබ්බා අපේ ෆැක්ස් එක නෑ කමන්න මෙතන තියෙනවා අපි මෙයාව ෆලෝ දාගෙන මෙයාගේ සැඩල් එක නැති හින්දා අපි මෙයාව දාන්න ඕනි ෆලෝ. දැන් මෙයා ෆලෝ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙයා අපේ පස්සෙන් එනවා. දැන් අපි මෙයාගේ පිටේ නැගලා ගොඩක් උඩට ගියොත් එහෙම මෙයා අපිව ඩ්‍රොප් කරනවා. ඩ්‍රොප් කරාත් මෙයා ආපහු පස්සෙන් ඇවිල්ලා අපිව අල්ල ගන්නවා. ඒ හින්දා අපිට ඕනි උසකින් මෙයාගේ පිටේ යන්න පුළුවන්. දැන් මෙයා අපිව ඩ්‍රොප් කරා අපි ටිකක් බලාගෙන ඉමු. අන්ඩ්‍රොප් කරා අන්න ඇවිල්ලා අල්ලගත්තා. ඔයාලට පේනවා ඇති. මේ ඉන්නේ අපේ පළවෙනි මකරා. අපි මොකද්ද මෙයාට දාන්න නම? නේම් ටැග් එකක් හම්බුනම නමක් දාමු. නමක් කමෙන්ට් කරන්න යන්න. මෙන්න මකරෝ. අපිට මේ ඩ්‍රැගන් විසිල් එක හදාගන්න පුළුවන්. එතකොට ඒකෙන් ලේසි අපි මේගොල්ලන්ව සිට් කරන්න. දැන් සිට් වුණා. වන්න පේනවා කි ඔන්නම තමයි අපි පළවෙනිම කරා අපේ ටීම් කරේ. ඔයාලට පේනවාද මෙයාගේ ඇනිමේෂන් එහෙම මාරම ලස්සනයි. දිවේ එළියට දාගෙන ඉන්නවා. අනිකර නිකන් මෙයා බල්ලෙක් වගේ. ඇඟේ ටෙක්ස්චර්ස් එහෙම මාර ලස්සන තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතකොට මෙයාගේ S2 ඇස් පිල්ලම් ගන්න විදිය මාර ලස්සනයි. මේ මොඩ් එක මම ඔයාලට පල්ලෙහෙන් දාලා තියන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ මොඩ් පැක් එක ගහන්න. version එක නම් 1.18.2. ඔන්න ඔය විදිහට තමයි අපි පළවෙනිම කරා ටීම් කරේ. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එක කරන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. තාම මේ වගේ මකරුන් වල්නවද? එහෙම නැත්නම් එක්ස්ප්ලෝර් කරනවද?